ගයිස් මම මෙතනින් සෙල් කරනවා. මට මෙන්න මේ එන්ට්‍රි එක මිස් වුණා. That's a shame. මේක මෙතනින් ගත්තා නම් මාරම එන්ට්‍රි එකක් මේක. මම මේ සෙල්සල්ට එක්විඩි මයිනස් සෙල්සල්ට එක්විඩි එකෙන් දෙකක් අයින් කරගන්නවා. 0.2ක් තව 0.2ක් ඉතුරුලා තියෙනවා. ස්ටොප් ලොස් එක බ්‍රේක් ඉවන් එන්ට්‍රි එකට මම යාලා දෙන්නේ. පොඩෙන්න 15 minute ඉන්වර්ෂන් එකක් තියෙනවා නේද? එතන 15 minute ඉන්වර්ෂන් එකක් තියෙන හින්දා කොහොමද ස්ටොප් ලොස් එක give me that man. Okay මම මේ ඉන්වර්ෂන් එක උඩින්ම තියාගන්නවා මගේ ස්ටොප් ලොස් එක. මොකද මේ 15 minute value gap එකත් මෙතන තියෙන හින්දා. මම ඉස්සෙල්ලා වීඩියෝ එක රෙකෝඩ් වුණා කියලා හිතලා තියෙන වීඩියෝ එක ඔන්න වෙලා නැහැ කලින් එන්ට්‍රි එක ගද්දි දාපු වීඩියෝ එක. මේ තියෙන එන්ට්‍රි එක මෙතනින් ගත්තේ පළවෙනි පාර්ෂල් එක හරියටම මේ මයිනස් සෙල් ලික්විඩිටි එකේ. එතකොට මෙතන මේ ෆ්ලෝ එකක් තියෙනවා. මේ ලෝ සෙට් එකම තියෙනවා. එතකොට මගේ ෆයිනල්ම මගේ ඒරියා එක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ලෝ එක තමයි මගේ ඔළුවේ තියෙන අයිඩියා එක. මොකද අපි ඊයේ ඉඳලා ආපු සෑහෙන මේ මූව් එකක් තියෙන්නේ අපිට පල්ලෙහාට යන්න. මට මේක අයින් කරන්නම් දැනට. මේ හයි එක සහ මෙතන බයි සයිඩ් ලික්විඩ් තියෙනවා. මෙන්න මෙතන මේ හයි එක මේ තුනම ස්විප් කරලා තමයි මේ ලොකු රිජෙක්ෂන් එකක් උනේ. එතකොට දැන් 950 මැක්‍රෝ එකට තව විනාඩි 3ක් තියෙන්නේ. මම හිතනවා 950 මැක්‍රෝ එකෙන් අපි මෙන්න මේ ඒරියා එකට යයි කියලා. මොකද අපිට ඊයේ ඕපනින් රේන්ජ් ගැප් එකක් තියෙනවා. පේනවද? මේ ඊයේ ඕපනින් රේන්ජ් ගැප් එක මේක. ඒකත් පොඩ්ඩක්වත් ෆිල් කරේ නෑ ඊයේ. එතකොට අද ඕපනින් රේන්ජ් ගැප් එකත් මේ ඩවුන් සයිඩ් එකට තිබ්බේ. එතකොට මම හිතනවා මෙන්න මේ ඒරියා එකට මාකට් එක යයි කියලා. මෙන්න මේ ආපු රිජෙක්ෂන් එකනොත් පස්සේ ඒ වගේම තමයි අපි මේ මූව් එකට ෆිබ් එක ඇන්දොත් එහෙම බලන්න මේ 50% ලෙවල් එකෙන් පල්ලෙහා තමයි අපි TPs ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක මාකට් එක එන්න පුළුවන් හොඳම තැනක් මේ ලෝ එක. හරියටම මේ 50% ලෙවල් එකෙන් පල්ලෙහා තියෙන මේ ලෝ එක. එතකොට මාකට් එක පර්ෆෙක්ට් සිනාරියෝ එක නම් මේ 62% ලෙවල් එකටයි 79% ලෙවල් එකටයි අතර එනවා. එතකොට ඒක තියෙන්නේ අපේ ඊයේ ඕපනින් රේන්ජ් ගැප් එක ඇතුලේ. හරිනේ? මේ රේන්ජ් ඒරියා එක. ඉතින් එතකොට මාකට් එක ගොඩක් ලොකු chance එකක් තියෙනවා මෙතෙන් එන්න. මේකේ ඉරි කෑලි අනම්මනම් ගොඩක් වැඩි වගේ වලට පේනවා ඇති. ගොඩක් ගණන් ගන්න එපා. මේක අයින් කරගන්නම් එහෙම වුණොත්. හරි. මම වලට පේනවනේ. මම දැන් එන්ට්‍රි එකට පල්ලෙහාට ගෙනවා මගේ ස්ටොප් ලොස් එක. මොකද අපිට තියෙන්නේ මේ ලෝ සෙට් එකම තියෙනවා අපේ 15 minute එකට යම් බලන්න. මෙතන 15 minute value gap එකක් තියෙනවා. මම ඕකෙන් එකක් අයින් කරගන්නවා පොසිෂන් එක. come on. මේ 15 minute value gap එකක් අයින් කරගත්තා තව. දැන් තව අපිට එක පොසිෂන් එක ඉතුරු වෙලා තියෙන්නේ.
holy shit pips 200ක් ගිහිල්ලා තියෙනවා දැනට oh my god man my stop loss එක ගෙනා මෙන්න මේ wick එකේ high එකට මෙන්න මේ bullish candle එකේ wick එකේ high එකට ගෙනලා තියෙන්නේ my final tip එක මෙතනින් ගන්නවා yeah that's good that's so fucking good man මාකට් එක ගන්න පුළුවන් මෙන්න මේ low එකටම හරිද එහෙනම් මට 200 pips කියන්නේ දවසට අර දන්නවා මගේ සාමාන්‍ය දවසක ගාන වගේ ඉතින් ඒක මට ඇති එතන 212ක් 210ක් වගේ තියෙනවා pips nice fucking trade man nice fucking trade එතකොට මම වලට පෙන්නන්නම් කොහමද පේ වුනේ කියලා මෙන්න මේ highs තියෙනවට පේනවද මේ මෙන්න මේක previous day high එක මේ previous day high එකක් මේක කලින් ඊයේ නෙමෙයි මේ සතියේ දවසක මට මතක නැහැ කවද්ද කියලා මේක daily high එකක් එතකොට මෙතන තව high එකක් තියෙනවා එතකොට මේ high දෙකම equal highs වෙනවා එතකොට මේ දෙක තමයි මෙතන තියෙන්නේ එතකොට මෙතන බලන්න මේ එතන පොඩි high එකක් තියෙනව නේද මේ high එක තියෙන්නේ මෙන්න මේ 1 hour fair value gap එකත් එක්කම හරිද එතකොට මාකට් එක 9:30 open එකෙන් කෙලින්ම ගිහිල්ලා මෙන්න මේ high ටික sweep කරා මේ high දෙක sweep කරා ඒ ගමම්ම මෙන්න මේ අපි අර තිබ්බ buy sell liquid එක මෙතන sweep කරනවා ඊළඟට බලන්න මෙන්න මේ wick එකෙන් පෙන්නපු මේ rejection එක පේනව නේද මේ වගේ wick එකක් කියන්නේ ආය මාරම rejection එකක් ඉතින් ඔයාලා sell side එකේ trade එකක් දාන්න බලන්න ඕනේ මේ වගේ wick එකක් දැක්කම හරිනේ 15 minute candle එකක් මේ හරිනේ එතකොට මේ wick එකෙන් තමයි සෑහෙන damage එකක් කරේ මේ ටික sweep කරා මේ buy side එක sweep කරා එතකොට අපිට market එකේ තිබ්බා මෙන්න මේ regular trading hours open range gap එක හරිනේ මෙතන ඊයේ market එක close කරේ මෙතනින් regular trading hours ඒ කියන්නේ 15 minute chart එකේ 4 pm candle එක ඉවර වෙන්නේ මෙතනින් හරිනේ එතකොට අද 9:30 open වෙන්නේ මෙතනින් එතකොට බලන්න මෙන්න මේ සම්පූර්ණ gap එකම තියෙනවා අද දවසේ හරිනේ market එක උදේ මම බලද්දී analyze කරද්දී ওই ටික තමයි මම දැක්කේ එතකොට ඔය වගේ open range gap එකක් තියෙද්දී ඕක fill කරන්න ඕනේ market එකේ එතකොට බලන්න මේ අද සම්පූර්ණයෙන්ම completely එක fill කරා මම යන්නම් 1 minute chart එකට මේ බලන්න 1 minute chart එකේ මේ තියෙන 9:30 opening එක මෙතන 9:30 opening candle එක market එක 9:30 opening එක පටන් ගත්ත ගමන් buy side එකට ගියා මාරම ලොකු move එකක් pips 150 160ක් වගේ ගියා 9:30 opening එකෙන් පස්සේ එතකොට මේ high ටික sweep කරා මේ high එකයි මේ high එකයි එතකොට මේ තියෙන අපේ අර 1 hour chart එකේ තිබ්බ high එක එතකොට high ටික sweep කරා ඔය high ටික sweep කළා තමා මේ rejection එක දුන්නේ අර 15 minute chart එකේ ඔයාලා ඒ candle එකේ දැක්කේ මෙන්න මේ wick එක දැක්කේ මෙන්න මේ move එකෙන් පස්සේ හරිනේ 15 minute candle එක මෙතනින් පටන් ගත්තා කෙලින්ම ආයේ මෙතෙන් එද්දී ලොකු wick එකක් තියෙන මේක පේනවනේ ඊට පස්සේ market එක ඇවිල්ලා ලොකු move එක මෙතෙන් ඇවිල්ලා මෙතනින් වලට පේනවද මෙන්න මේ low එකට පල්ලෙහි candle එක close කරලා තියෙනවා එතකොට ඕක market structure shift එක හරිනේ බලන්න මේ market structure shift එකෙන් පස්සේ market එක යනවා මෙන්න මේ fair value gap එකට මෙන්න මෙතන තියෙන පොඩි fair value gap එකක් හරියටම මේ බලන්න මේ fair value gap එකට ඇවිල්ලා තමයි මේ reject උනේ මම බලන් හිටියේ මෙන්න මේ first percentage fair value gap එකට එනකම් හරිනේ මේක තමයි 9:30 opening එකෙන් පස්සේ හැදුණු පළවෙනි fair value gap එක මේ තියෙන්නේ ඒකට තමයි අපි first percentage fair value gap එක කියලා කියන්නේ එතකොට මේ fair value gap එකට එනකන් තමයි මම බලන් හිටියේ හැබැයි market එක මාරම bearish එතකොට මේක මොකද්ද මේක break away gap එකක් වුණා මෙතන තියෙන මේ fair value gap එක මේකත් break away gap එකක් මොකද market එකේ ඒවට එන්න හිතාවෙවත් නැහැ මේ fair value gap එකට එද්දි trade එකක් ගන්න තිබ්බා හැබැයි මම බලන් හිටියේ මෙතෙන් එනකන් ඊළඟට මම මේකට අවිලා reject වෙනවා දැක්කා market එක ඊට පස්සේ reject වෙන හින්දා
ඊට පස්සේ මේකට අවිල්ලා මෙහෙම රිජෙක්ට් වෙනවා මම දැක්කා. ඊළඟට මේ කැන්ඩල් එක හැදිලා ඉක්මනටම මෙන්න මේ වික් එකට ට්‍රේඩ් කරලා ආපහු යද්දි තමයි මම ට්‍රේඩ් එකට එන්න උනේ. මෙතන හරිනේ. ඒතර මෙතනින් මම සෙල් කරනවා 0.4න් පළවෙනි පාෂල් එක ගන්නවා හරියටම මෙන්න මේ ලෝ එකෙන්. මෙන්න මේ ලෝ එකෙන් තමයි මම පළවෙනි පාෂල් එක ගන්න. බලන්න මේ හරියටම මෙතනින්. ඊළඟට දෙවෙනි පාෂල් එක ගන්නවා මෙන්න මේ 15 minute value gap එකට එද්දි. මේ චුට්ටක් උඩින් ඇවිල්ලා තියෙන්නේ පාෂල් එක මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ 15 minute value gap එකට එද්දි ඊළඟට තුන්වෙනි පාෂල් එක මම ගන්නවා මාකට් එක ආපහු ඇවිල්ලා මෙන්න මේ ලෝ ස්විප් කරලා බයි සයිඩ් එකට යනවා වගේ අපිට පෙන්නද්දි මොකද ආය පල්ලෙහාට එන්න පොඩ්ඩක් මෙතන ස්ට්‍රගල් වෙන ලක්ෂණ පෙන්නවුවේ. ඒ හින්දා තමයි මම මෙතනින් අන්තිම පාෂල් එක අයින් කරගන්නේ. එතකොට අපිට තියෙනවා මෙතන ඉඳලා ගත්තොත් මෙතෙන්ද පිප්ස් 192ක් 193ක් වගේ තියෙනවා. එතකොට පිප්ස් 200ක් වගේ අද අපි කැච් කරගෙන තියෙනවා. මේක තමයි පර්ෆෙක්ට්ම එන්ට්‍රි එක. මට ඒක ගන්න බැරුණා. මොකද මම හිතන්නේ මේකට ඒ කියලා මාකට් එක. හැබැයි මාකට් එකට මෙන්න මේ ඕපන් රේන්ජ් කැප් එක ෆිල් කරන්න මාරම හදිස්සියක් තිබිලා තියෙන. ඒ හින්දා මේ මෙතන හදපු ෆෙයර් ගැප් එකට ඇවිල්ලා බූම්. හරිනේ. hello guys, මම වීඩියෝ එක එඩිට් කරගෙන ඉන්න ගමන් නිකමට ගිහිල්ලා ICT එක X එක බැලුවා. බලන්න මේ ICT එක ට්‍රේඩ් එක මේ හයි එකෙන් සෙල් කරලා තියෙන්නේ. හරියට මේ හයි එකෙන් අපි සෙල් කරන්නේ මෙතනින්. හරිද? හැමදාමත් වගේ ස්ටුඩන්ට් and teacher difference මෙතන. ඒකට එයා මෙතනින් සෙල් කරනවා. පළවෙනි TP එක මෙතනින් ගන්නවා. දෙවෙනි TP එක අපි ගත්ත ලෝ එකම මේ හරියට මෙතනින් ගන්න. අපි ගත්ත ලෝ එකම තුන්වෙනි TP එක මම හිතන්නේ මේ අපේ නෑ මේ අරන් තියෙන්නේ opening range cap එකේ 25% level එකකින්. ඒ කියන්නේ මේ පේනවද? quadrant එකේ. අපි මේක යටටම ඒ කියන්නේ open range gap එක fully close වෙනකම් අපි ගත්තේ නෑ ඊළඟ partial එක. ඒකට අපි ICT ට පල්ලෙහෙන් partial එකක් කරන් තියෙනවා. යේ anyway ICT අපේ trade එක මත දාලා තියෙනවා. හැබැයි යා මෙතනින් දාලා තියෙන්නේ. ඒකට කමන්න. nice. එහෙනම් goodbye. කොහොමද 9:30 open එකෙන් පස්සේ ගොඩක්ම වෙලාවට වෙන්නේ ඔක තමයි manipulation move එක. මේ manipulation එක ඊළඟට තමයි real move එක පටන් ගන්න. මම මේක වීඩියෝ එක නම් මම දාලා තියන්නේ නැහැ. ඉතින් මෙතන වෙනකම් ඔයාලා පස්සේ ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක ඔයාලා බලන වෙලාවට සමහර විට මෙතන ගිහිල්ලා තියෙයි. ගොඩක් දුරට මෙතන ගිහිල්ලා තියෙයි මාකට් එක. හරිනේ. මෙන්න මේ sell side liquidity එකට. ඒකට අද සිකුරාදා එහෙනම් enjoy your weekend guys. මම පුළුවන් වුණොත් හෙට ඔයාලට රෑ වෙලා මම හිතන් ඉන්නේ ඊළඟට liquidity ගැන lesson එකක් ගේන්න. ඉතින් මම හෙට රෑ පුළුවන් වුණොත් ඒක දාන්න. එහෙනම් guys good luck, good trading, happy weekend.